ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම සයන්ස් බුක් YouTube channel එකට. මම අද කතා කරන්නේ 6 ශ්‍රේණියේ 3 වෙනි පාඩම ජලය ස්වාභාවික සම්පතක් ලෙස. එහෙනම් අපි පාඩම පටන් ගනිමු. පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජනවත් ද්‍රව්‍ය වලින් ප්‍රමුඛ ස්ථානය ජලයට ලබා දෙන්න පුළුවන්. ජලය කිව්වම අපට මුලින්ම මතක් වෙන්නේ ගංගා, ඇලදොල, ලිං කුණු වගේ දේවල්. මේ හැමතැනම ජලයේ තියෙන ද්‍රව්‍යයක් විදියට. එහෙම නේද? එතකොට ඔයාලට හිතෙනවා ජලයේ තියෙන ද්‍රව්‍යයක් විදියට විතරයි කියලා. ඒ ගැටලුව निराකරණය කරගන්න අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. ඒ සඳහා කුඩා අයිස් කැට කිහිපයක්, කැකෑරුම් නලයක් 1000ක් අවශ්‍ය වෙනවා. මුලින්ම කුඩා අයිස් කැට කිහිපය කැකෑරුම් නලයට දාන්න. ඊට පස්සේ මේ තියෙන රූප සටහනේ පරිදි අයිස් කැට සහිත කැකෑරුම් නලය රත් කරන්න. මේ රත් කිරීමේදී අයිස් ද්‍රව ජලය බවටත් තවදුරටත් රත් කිරීමේදී ද්‍රව ජලය ජල වාෂ්ප බවටත් පත් වෙනවා. ඒ අනුව ජලය, අයිස්, ද්‍රව ජලය, ජල වාෂ්ප ලෙස පිළිවෙලින් ඝන, ද්‍රව, වායු යන භෞතික අවස්ථා තුනෙහිම පවතිනවා. භෞතික අවස්ථාව අනුව ජලය ඝන, ද්‍රව හා වායු ලෙස වර්ග කරන්න පුළුවන්. ඝන අවස්ථාවේ පවතින ජලය සඳහා උදාහරණ ලෙස අයිස්, හිම, ග්ලැසියර දක්වන්න පුළුවන්. ද්‍රවාසන ප්‍රදේශවල ග්ලැසියර ලෙස පවතින්නේ ඝන අවස්ථාවේ ඇති ජලයම තමයි. ද්‍රව අවස්ථාවේ පවතින ජලය ඇලදොල, ගංගා, වැව් පොකුණු, ලිං, සාගර හා මුහුදු තුල දැකිය හැකියි. ගොඩක් වෙලාවට ජලය කියලා කියන්නේ මේ ද්‍රව අවස්ථාවේ පවතින ජලයට. වායු අවස්ථාවේ පවතින ජලය ජල වාෂ්ප හා හිමාලය ලෙස පවතිනවා. වායු ගෝලයේ ජලය පවතින්නේ ජල වාෂ්ප ලෙස. ඇත්තටම වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවද කියලා බලන්න සරල ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ සඳහා වීදුරුවක්, අයිස් කැට කිහිපයක්, ජලය, කාඩ්බෝඩ් කැබැල්ලක් අවශ්‍ය වෙනවා. වීදුරුවේ භාගයක් වෙන්න ජලය පුරවලා වීදුරුව කාඩ්බෝඩ් කැබැල්ලෙන් වසන්න. මද වේලාවකට පසු පුෂ්ඨ නිරීක්ෂණය කරන්න. කිසිදු නිරීක්ෂණයක් දක්වත නොහැකි. දැන් එම ජල බඳුනටම අයිස් කැට දමා කාඩ්බෝඩ් කැබැල්ලෙන් වසන්න. වීදුරුවේ පිටත පෘෂ්ඨ මත ජල වාෂ්ප ඝනීභවනය වන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අනුව වායු ගෝලයේ ජල වාෂ්ප පවතින බව නිගමනය කරන්න පුළුවන්. ජලය විවිධ ආකාරවලට පවතිනවා. වර්ෂාවකදී පොළොවට පතිත වන ජල බිඳු පොළොව මත ගලා යන ආකාරයත්, පොළොවට උරා ගන්නා ආකාරයත්, කුහර තුල එක් රැස් වන ආකාරයක් දක්නට පුළුවන්. මෙය නිරීක්ෂණය සඳහා සිදු කරන සරල ක්‍රියාකාරකමක් සාකච්ඡා කරමු. මේ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ලෙස වීදුරු වලින් සාදාගත් කුඩා ටැංකියක්, මාළු ටැංකියක් වගේ එකක්, මැටි, වැලි, ගල්, බොරළු වැනි පස්වල අඩංගු සංඝටක, කුඩා සිදුරු සහිත බඳුනක්, රූපයේ තියෙන විදියට ගල්, බොරළු, වැලි, මැටි, වීදුරු භාජනය සකස් කරගන්න. සිදුරු සහිත බඳුනට ජලය පුරවා සකස් කරගත් ටැංකිය තුලට ජලය වැටීමට සලස්වන්න. මෙහිදී සිදුරු සහිත බඳුනෙන් පස මතු පිටට පතිත වන ජලය වර්ෂණය ලෙසත්, පොළොවට පතිත වී වැලි, බොරළු, ගල් අතර රැඳෙන ජලය භූගත ජලය ලෙසත්, පස්සේ මතුපිට රැඳෙන ජලය මතුපිට ජලය ලෙසත් වර්ග කළ හැකියි. මේ අනුව ජලය පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය ලෙස වර්ග තුනක් දක්වන්න පුළුවන්. වර්ෂණය, වර්ෂාව, හිම, හිම කැටවැස්ස, අයිස් කැටවැස්ස ලෙසින් විවිධ ස්වරූපෙන් පරිසරයේ ඇති වෙනවා. මතුපිට ජලය සාගර, මුහුදු, ගංගා, ඇලදොලවල පවතිනවා. එනම් රැස් වී ඇති ජලය මතුපිට ජලය ලෙස හඳුන්වන්න පුළුවන්. භූගත ජලය ලිංවල හා උල්පත් වලින් ලැබෙන ජලයයි. ජලයේ ලවණතාවය අනුව වර්ග කිරීම. මෙහිදී මුලින්ම දැනගත යුතු කාරණය වන්නේ ලවණතාවය කියන්නේ මොකක්ද කියන එක. ලවණතාවය කියන්නේ යම් ද්‍රවයක දිය වී ඇති ලවණ ප්‍රමාණයට. ලවණතාවය පදනම් කරගෙන ජලය මිරිදිය, කිවුල්දිය, කරදිය ලෙස වර්ග තුනකට බෙදෙනවා. මිරිදිය ලින්, පොකුණු, ගංගාවල දක්න පුළුවන්. කරදිය සාගරයේද, කිවුල්දිය කලපුවලද දැකිය හැකියි. මේ වර්ගවල ලවණතාවය වැඩිවීම අනුව මිරිදිය, කිවුල්දිය, කරදිය ලෙස දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මිරිදියට වඩා කිවුල්දිය ලවණතාවය වැඩි. කිවුල්දියට වඩා කරදියෙහි ලවණතාවය වැඩි. දැන් අපි ජලයේ වැදගත්කම් ගැන කතා කරමු. ජීවය පවත්වා ගැනීම සහ බොහෝ මිනිස් ක්‍රියාකාරකම් වලට ජලය අවශ්‍ය වෙනවා. ඒවා ලැයිස්තුගත කළ විට කෘෂි කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා, සනීපාරක්ෂක කටයුතු සඳහා, ගෘහස්ත කටයුතු සඳහා, ප්‍රවාහන මාධ්‍යයක් ලෙස, විනෝදාස්වාදය සඳහා, ජල ක්‍රීඩා සඳහා, ජල විදුලිය නිපදවීම සඳහා ලෙස දක්වන්න පුළුවන්. ජීවයේ පැවැත්මට ජලය වැදගත් වන්නේ කෙසේදැයි පැවසුවහොත්
ජීවී දේහවල පෝෂක පරිවහනයට, ශාකවල ಖನಿජ ලවණ උරා ගැනීමට, ශාක ඍජුව තැබීමට, ශාක තුල ආහාර නිපදවීමට, ජීවී දේහ සිසිල්ව පැවතීමට, ජලජ ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස, තුන්ගේ ආහාර ජීර්ණයට බහිස්රාවී මාධ්‍යයක් ලෙස ජලය ජීවීන්ට වැදගත් වෙනවා. අපිට භාවිතයට ගත හැකි ජලය ඉතා සීමිතයි. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කට වඩා ජලයෙන් වැසිලා තියෙන්නේ. නමුත් පරිභෝජනයට ගන්න පුළුවන් 0.01 වැනි කුඩා ප්‍රමාණයක්. සීමිත සම්පතක් වන ජලය මිනිසාගේ අදූරදර්ශී ක්‍රියා නිසා අපවිත්‍ර වෙනවා. ජල දූෂණය ලෙස හඳුන්වන්නේ මෙය. ජල දූෂණය වෙන ආකාර බොහෝමයක් පවතිනවා. කුෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය ජලාශවලට එකතු වීම, පොලිතින් හා ප්ලාස්ටික් වැනි දේවල් ජලාශවලට එකතු වීම, කර්මාන්තවලදී බැහැර කරන රසායන ද්‍රව්‍ය හා අපවිත්‍ර ජලය ජලාශවලට මුදා හැරීම, නාගරික කැලිකසර හා අපවිත්‍ර ජලය ගංගා ඇලදොල වලට බැහැර කිරීම, ජලාශවල විවිධ ද්‍රව්‍ය රැස්වීම දූෂණයට හේතු ලෙස දක්වන්න පුළුවන්. මේ නිසා ඉතා සීමිත සම්පතක් වන ජලය ආරක්ෂා කර ගැනීමෙන් හා පිරිමැස්මෙන් භාවිතා කිරීම අපේ යුතුකමක් හා වගකීමක් වෙනවා. මේ සම්පූර්ණ පාඩමම සරල ලෙස දක්වුවොත් මේ සටහනේ ආකාරයට දක්වන්න පුළුවන්. ඒ අනුව ජලය භෞතික අවස්ථාව අනුව, පවතින ආකාරය අනුව, ලවණතාවය අනුව වර්ග කරන්න පුළුවන්. භෞතික අවස්ථාව අනුව ඝන, ද්‍රව, වායු ලෙසත්, තින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය ලෙසත්, ලවණතාවය අනුව මිරිදිය, කරදිය, කිවුලිය ලෙසත් වර්ග කරන්න පුළුවන්. සම්පූර්ණ පාඩමේ සරල සටහන මේක තමයි. මේ ආකාරයට සටහන් කරගෙන මේ පාඩම හොඳින් මතක තබා ගන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. මතක ඇතුව සයන්ස් බුක් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට ඒක බලන්න පුළුවන්.